මේ ලෝකේ තියෙන සමහර තැන් කොච්චර අමුතුයිද සහ භයානකයිද කිව්වොත් ඒවා දැක්කාම අපිට ඒවා නිකම්ම සරල සාමාන්‍ය දේවල් විදිහට තමයි පේන්නේ. ඒත් ඒ තැන් වලට ගියොත් විනාඩි කිහිපයකින් ඔයාට ඔයාගේ ජීවිතය වුණත් අහිමි වෙන්න පුළුවන්. ඔයා මේ දකින සුන්දර වෙරළ තීරය මේ කුඩා දියපාර ඇතුළුව විනාඩි කිහිපයකින් ඔයාට ඔයාගේ ජීවිතය අහිමි කරන්න පුළුවන් විදිහේ ලස්සනම භයානක ස්ථාන කිහිපයක් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයා හිතනවද ඔයාට හොඳටම වාහන පදවන්න පුළුවන් කියලා? ඒත් ඔයා ඉන්දියාවට ගියොත් ඔයාට හම්බ වෙයි ලෝකේ හොඳම රියදුරන්ට පවා අනතුරක් සිදු කරන්න පුළුවන් භයානක මාර්ගයක්. ඩෙත් රෝඩ් විදිහට තමයි ගොඩක් අය මේ මාර්ගය හඳුන්වන්නේ. මේක උස් කඳු භූමියක පිහිටා තිබෙන ආරක්ෂිත වැටක්වත් නොමැති ඉතාමත් අවදානම් සහිත පටු මාර්ගයක්. ඒත් මේ මාර්ගයේ නිල නාමය තමයි හින්දුස්තාන් ටිබෙට් අධිවේගී මාර්ගය. මේ මාර්ගය අම්බාලාවල ඉඳන් ටිබෙට් දේශසීමාව අසල කෞරික් කියන කලාපය දක්වා කිලෝමීටර් 483ක දුරකට විහිදිලා තියෙනවා. මේ මාර්ගයේ උසම ස්ථානය ශිපිකිලා පාස් විදියට හඳුන්වන අතර එය මුහුදු මට්ටමේ ඉඳන් අඩි 15000ක පමණ උසින් පිහිටලා තියෙනවා වගේම මේ මාර්ගයේ තියෙන ඇතැම් බෑවුම් මීටර 1000කට වඩා ගැඹුරකින් යුක්ත වෙනවා. මීට අමතරව මේ මාර්ගයේ සහිත කලාපේ නිරන්තරයෙන්ම ගල් කඳු කඩාවැටීම් සහ නායාමුත් සිද්ධ වෙනවා. ඒ වගේම එකවර වාහන දෙකකට මාරු වෙන්න තරම් මේ පාර විශාල නැති හින්දා වාහන දෙකක් එකවර හම්බ වුණොත් දෙවියන්ගෙන් පිහිටයි. අපේ රටෙත් ඇතුළුව මුළු ලෝකෙ පුරාම ගණන් කරන්න බැරි තරම් ගංගා ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒත් දැන් අපි ඔයාට පෙන්වන්න යන්නේ මේ පෘථුවියේ තියෙන භයානකම ජලමාර්ග වලින් එකක්. එංගලන්තයේ තියෙන මේ ජලමාර්ගය දැක්කහම ඔයාට හිතෙන්න පුළුවන් මේකේ තියෙන භයානකම මොකක්ද කියලා. වෝෆ් විදියට හඳුන්වන මේ ගංගාව කිලෝමීටර් 105ක දුරක් ගමන් කළා බෝල්ටන් සමුද්‍ර සන්ධියෙන් මුහුදට වැටෙනවා. ඉතා කුඩා සංසුන් දියපාරක් වගේ පෙනුනට මේකට වැටුනොත් මැරෙන්න තියෙන සම්භාවිතාවය 100%යි. ඒත් මේක භයානක වෙන්නේ ඇයි? ඒකට හේතුව මේක අඩි 213ක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් ඒ ගැඹුර තුල බස් රථ 5ක් එක උඩ එක ගොඩ ගහන්න පුළුවන්. ඒ වගේම මේක මතු පිටින් පේන්න අඩි 6ක විතර පළලකින් යුක්ත වුණාට මේක අභ්‍යන්තරයේ ගැඹුරු දිය යට ගුහා සහ උමන් මාර්ග පිහිටලා තියෙනවා. ඒ වගේම ඉතා විශාල ජල කඳක් මේ පටු බිම් තීරුව ඔස්සේ ගමන් කරන හින්දා අති විශාල වේගයකින් සහ පීඩනයකින් ජලය ගමන් කිරීම සිදු වෙනවා. ඒ වේගය ලෝකයේ හොඳම පිහිනුම් ශූරයෙක් වුණත් ගිල්වා දැමීමට හොඳටම ප්‍රමාණවත්. වාර්තා වෙන විදිහට මේ ගංගාවට වැටුණු කිසිම කෙනෙක්ගේ මලසිරුරක් නැවත ගොඩ අරගෙන නැහැ. ඒ හින්දා ඕනම වතුර පාරක් දිහා පිටින් බලලා ඒක කොයි වගේද කියලා විනිශ්චය කරන්න එපා. ඕස්ට්‍රේලියාවේ මහද්වීපයේ අසල කේගාරි විදියට හඳුන්වන සතපුම් 150කට වඩා දිග වෙරළ තීරයක් සහිත නිවර්තන වැසි වනාන්තර කලාපයක් පිහිටා තිබෙන දූපතක් තියෙනවා. මේ දූපත පුරාම භයානක සතුන් ජීවත් වෙනවා. මේ වනාන්තරයේ ජීවත් වෙන විෂ වැඩිම සත්වයා තමයි කේගාරි ෆනල් වෙබ් කියලා හඳුන්වන විෂ සහිත මකුළු විශේෂය කියන්නේ. වාර්තා වෙන විදිහට මේ මකුළුවාගේ විශේෂයට අයත් වෙන සිඩ්නි ෆනල් වෙබ් කියන මකුළු විශේෂයට වඩා අපි කතා කරපු කේගාරි ෆනල් වෙබ් කියන විශේෂය 6 ගුණයකටත් වඩා විෂ සහිතයි. සාමාන්‍යයෙන් මේ මකුළුවෙක් පහර දුන්නොත් උපරිම විනාඩි 15ක් ඇතුළත මිය යනවා. මීට අමතරව මේ වෙරළ තීරයේ පුරාම සුදු මෝරුන් සහ බුල් මෝරුන් කියන මෝරු විශේෂය සුලභව දකින්න ලැබෙනවා. ඒ වගේම මේ වෙරළ තීරයේ පුරාම ඉරුකණ්ඩිජී ජෙලිෆිෂ් විදියට හඳුන්වන ජෙලිෆිෂ් ලබත් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ ජෙලිෆිෂ් වර්ගය ලෝකයේ කුඩාම සහ විෂ සහිතම ජෙලිෆිෂ් වර්ග වලින් එකක්. මේ ජෙලිෆිෂ්ලගේ දෂ්ට කිරීම ඇදහිය නොහැකි තරම් වේදනාකාරී වන අතර නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන්නොත් මරණයට පවා පත්වෙන්න පුළුවන්. ඒ නිසා මේ දූපතට ගිහින් මොහොතේ නාන එක අතිශය අවදානම්.
ඊළඟට මේ දූපතේ තියෙන අවදානම්ම දේ තමයි මේ දූපතේ ඉන්න සුනකීන්. සුනකින් කිව්වට ඔවුන්ව ඩිංගෝ විදිහට තමයි හඳුන්වන්නේ. ඔවුන් ඕස්ට්‍රේලියානු මහද්වීපයට ආවේනික සාමාන්‍ය සුනකීන්ට බෙහෙවින් සමාන සත්ව විශේෂයක්. වාර්තා වෙන විදිහට මොවුන් 250කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දූපතේ ජීවත් වෙනවා. හැබැයි මොන ප්‍රශ්නය තිබ්බත් 1500ක විතර ගෝත්‍රික ජනතාවක් මේ දූපතේ ජනාවාස පිහිටුවාගෙන ඉන්නවා. ඒත් 2024 ජනවාරි මාසයේදී දින 4ක් ඇතුළත පුද්ගලයන් 6 දෙනෙක් ඉරුකණ්ඩිචි විසින් සිදු කරපු දෂ්ට කිරීම් වලින් සහ ඩිංගෝ සුනකීන්ගේ පහර දීම් වලින් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයා තාමත් හිතනවද මේ දූපත සංචාරය කරන්න යන්න හොඳ තැනක් කියලා? ඔයාට සර්පයෝ විතරක් ඉන්න දූපතකට යන්න සිද්ධ වුණොත් ඒක කොයි වගේ වේද? දහස් ගණනක් මාරාන්තික සර්පයන් ජීවත් වෙන බ්‍රසීලියානු දූපතක් තමයි ඉල්හාද කියුමාඩා ග්‍රෑන්ඩ් කියන්නේ. මේ දූපත තුල ගෝල්ඩන් ලාන්සෙට් කියන අතිශය භයානක පිට්වයිපර් විශේෂයක් ජීවත් වෙනවා. මේ ලාන්සෙට්ගේ ගණයට අයත් වෙන සර්ප විශේෂ 48ක් බ්‍රසීලයේ දැනට ජීවත් වෙනවා. බ්‍රසීලයේ සිදුවෙන සර්ප දෂ්ට කිරීම් වලින් 90%ක්ම සිද්ධ වෙන්නේ මේ විශේෂයේ හින්දා. මේ සර්පීන්ගේ විෂ කොයිතරම් ප්‍රබලයිද කිව්වොත් එයින් වකුගඩු අකර්මණ්‍ය වීම, අභ්‍යන්තර රුධිර වහනය සහ මස් දියවීමට ඒක හේතු වෙන්න පුළුවන් වගේම ඒ හරහා උපරිම පැයක කාලයක් තුල ඒ පුද්ගලයා මරණයට පත් වෙන්න පුළුවන්. පර්යේෂකීන් ඇස්තමේන්තු කරන්නේ මේ දූපත තුල තියෙන අක්කර 106ක භූමි ප්‍රමාණය තුල මේ වර්ගයේ සර්පයන් 2000-4000 අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා. මෙන්න මේ තත්ත්වයේ හින්දා 1920 ගණන් වලදී බ්‍රසීල රජය සිවිල් වැසියන්ට මේ දිවයිනට පැමිණීම තහනම් කරා. මේ දූපත සම්බන්ධව තියෙන එක කතාවකට අනුව අතීතයේදී මේ දූපතේ හිටපු ප්‍රදීපාගාර ක්‍රියාකරුවෙක් දිනක් රාත්‍රියේදී මෙහි ජනේලයක් විවෘත කර තිබූ වෙලාවක සර්පීන් රංචුවක් මේ තුලට රිංගලා තියෙනවා. ඒ වෙලාවේදී මේ ප්‍රදීපාගාර ක්‍රියාකරු සහ ඔහුගේ බිරිඳ සහ දරුවන් මේ දූපතෙන් පලා යාමට බෝට්ටුව ළඟට ගමන් කරපු අවස්ථාවේදී මේ සර්පීන්ගේ ප්‍රහාරය හින්දා ඔවුන් සියල්ලම මිය ගිහිල්ලා තියෙනවා. අපි කලිමුත් කිව්වා වගේ මේ කතාව ප්‍රබන්ධ කතාවක් විතරයි. ඉතින් ඒ කොහොම වුණත් මේ නිවර්තන දූපත ඇදහිය නොහැකි තරම් මාරාන්තික වන අතර අද වෙනකොට මේ දූපතට යාමට අවසර තියෙන්නේ සර්පයන් අධ්‍යයනය කරන පර්යේෂකයින්ට විතරයි. නිවාඩුවක් සැලසුම් කරද්දී අපි බොහෝ දෙනෙක් අනතුරුදායක නොවන ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන්න තමයි ගොඩක් වෙලාවට නැඹුරු වෙන්නේ. ඒත් ත්‍රාසයට කැමති අය කඳු නැගීම හෝ පාෂාණවලට නැගීම වැනි මරණයට අභියෝග කරන ක්‍රීඩාවලට සහභාගී වීම සඳහා භයානක ස්ථාන තෝරා ගන්නවා. මේ විදිහට කඳු නගිනකොට විවිධ ආරක්ෂක ක්‍රියාපටිපාටි අනුගමනය කරනවා. ඒත් මේ විදිහට නගින කඳු මුදුනට එක් දිනක් තුල නැගීමට නොහැකි වුණොත් කඳු නගින්නන් සාමාන්‍යයෙන් කරන්නේ යකඩ බෙල්ට් සහ ලණු භාවිතයෙන් කන්දේ එල්ලෙන කුඩා ඇඳක් නිර්මාණය කරගන්න එක. ඔවුන් ඒ තුල තමයි ඔවුන්ගේ රාත්‍රිය ගත කරන්නේ. ඇමරිකාවේ වඩාත් ජනප්‍රියම කඳු මුදුනක් තමයි හාෆ් ඩූම් විදියට හඳුන්වන යොසමයිට් ජාතික වනෝද්‍යානයේ පිහිටා තිබෙන අඩි 5000ක් පමණ උස අර්ධ ගෝලාකාර කඳු පර්වතය. ඒත් මේ කන්ද නගින්න ඔයා කඳු නගින්නෙක්ම වෙන්න ඕනේ නැහැ. මොකද සෑම අවුරුද්දකම කඳු නගින්නන් 50000ක් විතර මේ කන්ද තරණය කරන්න පැමිණෙනවා. මේ කන්දේ එක පැත්තකින් තියෙන කඳු නගින්නන් වෙනුවෙන් ඉදි කරලා තියෙන කේබල් ඔස්සේ මේක මුදුනටම නගින්න පුළුවන්. ඒත් මේ කන්දේ තියෙන සමහර ස්ථාන අංශක 45ක පමණ කෝණයකින් යුක්ත වෙනවා. ඉතින් ඒ වගේ තැනක ඔයා තියන එක වැරදි පියවරකින් ඔයාට ඔයාගේ ජීවිතය වුණත් නැති වෙන්න පුළුවන්. 2005-2009 දක්වා ගත වුණු කාලය තුල මේ කන්ද නැගීමේදී අනතුරු 291ක් ගලවා ගැනීමේ මෙහෙයුම් 140ක් සිදු වී ඇති අතර ලිස්සායාමෙන් මේ පර්වතයෙන් වැටිලා 25 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. 1985 දී මේ කන්ද නගින අතරතුර සිදු වුණු අකුණුසර වැදීමකින් 5 දෙනෙක් මේ තුලම මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේ කන්ද නැංගත් නැතත්
ඔයාට තේරෙනවා ඇති මේක ඉතාමත් අනතුරුදායක ස්ථානයක්. ගොඩක් මිනිස්සු උස තැන් වලට බයයි. ඉතින් අපේ රටේ තියෙන ලෝකාන්තය කියන්නේ අඩි 4000ක් පමණ උස හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා තිබෙන සුන්දර වගේම භයානක තැනක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන බහුතරයක් අය ලෝකාන්තය බලන්න ගිහින් ඇති කියලා. මේ ස්ථානයේදී ඔයාට ඔයාගේ එක පියවරකින් ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. 2015 දී ලන්දේසි සංචාරකයෙක් වුණු ඔමියෝ ලෙන්ඩාස් කියලා පුද්ගලයෙක් ඡායාරූප ගනිමින් ඉන්න අතරතුර මේකෙන් පහළට ඇදගෙන වැටුණා. හැබැයි වාසනාවට අඩි 130ක් පමණ පහළට වැටිලා ඔහු කඳු බෑවුමේ තියෙන ගහක පැටලිලා තියෙනවා. පස්සේ හමුදාව විසින් සිදු කරපු විශේෂ මෙහෙයුමකින් ඔහුව බේරා ගැනීම සිදු වුණා. සමහර විට ඔයාට මේ සිද්ධිය මතක ඇති. මීට අමතරව තවත් අනතුරු ගණනාවක්ම මෙතන සිදු වෙලා තියෙනවා. 2011 දී ක්‍රිස්ටෝපර් පිල්ටර් නැමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඡායාරූප ලබා ගන්න ගිහින් මේ ස්ථානයෙන් පහළට ඇදගෙන වැටිලා මිය ගියා. ඒ වගේම අපේ රටේ ආදරවන්තයින් සියදිවි නසා ගන්න තනක් විදිහටත් මේ තන භාවිතා කරනවා. ලෝකේ පුරාම විවිධ වර්ගයේ වනාන්තර ඕනෑතරම් තියෙනවා. ඒත් මැඩගස්කරයට ගියොත් ඔයාට වෙන කිසිම තැනකින් හොයාගන්න බැරි විදිහේ වනාන්තරයක් හොයාගන්න පුළුවන්. මොකද ඒ වනාන්තරය හැදිලා තියෙන්නේ පාෂාණ වලින්. ටිසංගි බෙමාරාහා ජාතික වනෝද්‍යානයේ විදිහට තමයි මේක හඳුන්වන්නේ. අද වෙනකොට යුනෙස්කෝ ලෝකුරුමයක් ලෙස නම් කර ඇති මේ වනාන්තරය ඉතා තියුණු යෝධ හුණුගල් වලින් පිරීලා තියෙනවා. මේ හුණුගල් අඩි 330ක් දක්වා උසකට ළඟා වෙන අතර පර්යේෂකින්ගේ වාර්තාවලට අනුව ඒවා මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ මීට වසර මිලියන 200කට විතර කලින්. මේ කලාපය හුණුගල් සහිත මුහුදු පත්ලක් විදිහට තිබ්බ කාලයේදී. පස්සේ භූගෝල ක්‍රියාකාරකම් හේතුවෙන් මේ මුහුදු පත්ල ඉහළට ගමන් කළ අතර මුහුදු මට්ටම පහත වැටුණු පසු එම පාෂාණ නිරාවරණය වෙලා කාලයත් එක්ක වර්ෂාව හින්දා මේ හුණුගල් තට්ටුව කාදනය වෙලා කුළුණු බවට පත් වෙලා තියෙනවා. මේ වනෝද්‍යානය හඳුන්වන ටිසංගි කියන නමින් අදහස් වෙන්නේ පාවහන් නොමැතිව ගමන් කර නොහැකි තැන කියන එක. මේ ගල් කොච්චර තියුණුයිද කිව්වොත් ඇතම් ගල් ඉතාමත් සුමටව ස්පර්ශ කරත් අනතුරක් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඒ වගේම මේ වනාන්තරයේ පර්යේෂණවල යෙදුණු පර්යේෂකින් බොහෝමයක් මේ පාෂාණ හින්දා අනතුරට පත් වෙලා තියෙනවා. වාර්තා වෙන විදිහට පර්යේෂණ කණ්ඩායම් මේ තුල පර්යේෂණ සිදු කරන්න යන සෑම අවස්ථාවකදීම මීට පෙර හඳුනාගෙන නොතිබුණු විවිධ සත්ව විශේෂ හොයාගෙන තියෙනවා. ඒත් අපි කලින් කිව්වා වගේ මෙහි යන්න බැරි ස්ථාන බොහෝමයක් තියෙන හින්දා තවත් විශේෂ ඕනෑතරම් මේ තුල ඇති. ඔයිමියාකෝන් කියන්නේ රුසියාවේ සකා කලාපයේ පිහිටා තිබෙන අතිශය සීතල සහිත කලාපයක්. ඒක නිවාඩු කාලය ගත කරන්න හොඳ තැනක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඒකේ සංචාරය කරොත් ඔයාට ඔයාගේ ජීවිතය පහසුවෙන්ම අහිමි වෙන්න පුළුවන්. මේ නගරය ලෝකයේ සීතලම නගරයක් විදිහට සැලකෙනවා. ශීත ඍතුවේදී මේ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50ක පමණ අඩු වගයක තමයි තියෙන්නේ. මේ නගරයේ ඉහළ අක්ෂාංශගත පිහිටීම සහ පෘථුවියේ ඇලවීම හේතුවෙන් ශීත ඍතුවේදී සූර්යාලෝකය ලැබෙන්නේ පැය 3-5 අතර කාලයක් විතරයි. අද වෙනකොට මිනිස්සු 500ක් විතරයි මේ නගරයේ ජීවත් වෙන්නේ. වාර්තා වෙන විදිහට මේ මිනිස්සුන්ගේ ඇහිබැම සහ ගහන කෙළපවා බිමට වැටෙන්න කලින් අයිස් බවට පත් වෙනවා. 1924 තමයි ඉතිහාසයේ මේ නගරයේ වාර්තා වුණු අඩුම උෂ්ණත්වය වාර්තා වුණේ. ඒ සෙල්සියස් අංශක ඍණ 71.2. 2020 දී තරුණයන් දෙන්නේ මේ කලාපයේ යකුට්ස් නගරයේ ඉඳන් මාගඩන් දක්වා ගමන් කරමින් ඉද්දී අතරමං වෙලා තියෙනවා. ඒ දවසේ රෑ මේ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 46ක් දක්වා පහත වැටලා තියෙනවා. ඒ වෙලාවේදී මේ පිරිමි ළමයින්ගෙන් එක්කෙනෙක් මේ මෝටර රථය තුලම අධික සීතල හින්දා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට තව වීඩියෝ එකකින්
මේ ලෝකයේ තියෙන ලස්සනම සහ භයානකම තැන් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.